ඔන්න එහෙනම් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඇහෙනවනේ සද්දේ හරියටම අලුත් අවුරුද්ද උදා වෙනකොටම අපේ ගෙදර සතින්න පත්තු කරලා වැටේ පටන් ගත්තේ ඔන්න ඔහොම තමයි. මේ පාර අපේ අවුරුද්ද අනිත් අවුරුදු වලට වඩා පොඩ්ඩක් වෙනස්. මොකද මේ පාර අවුරුදු සමරන්න ගෙදර හිටියේ මමයි මහත්තයයි අප්පච්චි විතරයි. අනිත් අය විදේශගත වෙලා ඉන්න නිසා හැමදාම අම්මා අවුරුද්දට කරන චාරිත්‍ර ඔක්කොම මේ පාර කරන්න උනේ මට. ඉතින් අවුරුදු vlog එක ගේන්නත් ටිකක් පරක්කු වුණා. මේ දවස්වල ඉතින් හැමෝම අවුරුදු කියන්නේ ඉතින් නෑගම් යන කාලෙනේ. ඉතින් අපිත් අර එහෙම වැඩිපුර ගිය නිසා අවුරුදු vlog එක ගේන්න චුට්ටක් පරක්කු වුණා. ඉතින් ඊළඟට ලෑස්ති වෙනේ මම අවුරුදු කිරිබත හදාගන්න. අවුරුදු කිරිබත හදන වගකීම මේ පාර සම්පූර්ණයෙන්ම මගේ අතේ. ඉතින් මට පුළුවන් විදිහට අවුරුදු චාරිත්‍ර සේරම මම ඉටු කරා. හරි දැන් කිරිබත හදලා ඉවරයි. දැන් තියෙන්නේ ආහාර අනුභවයෙන් එකතට සූදානම් වෙන එක. ඉතින් මම හදාගත්ත දේවල් පිළිවෙලකට තියලා කෑම මේසය ලෑස්ති කරගන්න එක තමයි මම ඊළඟට කළේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ අවුරුදු කෑම මේසය මම හදාගත්තේ. ඊට පස්සේ උදා වුණේ ආහාර අනුභවයෙන් එකත. අපි හැමෝම මේසයට එකතු වුණා. හැම අවුරුද්දකම වගේ අප්පච්චි තමයි ඉතින් අපිට මුලින්ම කිරිබත් කවන්නේ. ඉතින් පහනක් පත්තු කරලා අපි ඉතින් ආහාර අනුභවයෙන් එකතට සූදානම් වුණේ ওই විදිහට. ඉතින් පවුලේ අනිත් සමාජිකයොත් නැති නිසා ඉතින් අපි තුන්දෙනා හරි සරලව තමයි ඉතින් අවුරුදු සැමරුවේ. ඊට පස්සේ අපි අප්පච්චිට ගත්ත පුංචි සෑගත්ත එයාගේ අතට දීලා ඉතින් එයාට වැඳලා ආශිර්වාද ගත්තා. දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන් මැද අවුරුද්ද පටන් ගන්න එක තරම් සතුටක් තවත් නැහැනේ. ඉතින් ඔහොම තමයි අපේ ගෙදර අවුරුදු උදාව තිබුණේ. ඉතින් ඔයාලා හැමෝටමත් මේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.